අපි හැමදාම කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයන් වහන්සේ කියලා උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ කතාව පිළිබඳව ජීවන කතාව පිළිබඳව පුරාජයරු කතා කරන එක විතරයි. සත්‍ය වශයෙන්ම මේ කතා කරන විහි පැවිදි බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ජීවිතය තුළ අත්විඳින අය කියලා මම විශ්වාස කරන්නේ. මම මෙතනින් අදහස් කරන්නේ මෙතන ඉන්න සියලුම දෙනාම ඒ ආකාරයෙන් කියලා. ඇතරම අද බොහෝ දෙනෙක් දන්නේ සිද්ධාර්ථ කුමාරයා ඇයි ගිහි ගියා පැහැරලා ගියේ කියලා. මේ ප්‍රශ්නේ අහපු ගමන් ඔබට නම් සරල උත්තරයක් හිතට ටක් ගාලා එනවා. සතර පෙරණිමින් දැකීමෙන් ජීවිතය පිළිබඳව කලකිරිච්ච සිද්ධාර්ථ ගිහි ගියා පැහැරලා ගියා කියන එක. ඇත්තට මෙහෙම හිතන එකේ වරදක් නැහැ. ඒ වුණාට සිද්ධාර්ථට ජීවිතය ගැන කලකිරුණේ අපිට මේ ජීවිතය පිළිබඳව කලකිරෙන විදිහටමද? නැහැ. අපිට ජීවිතයේ විවිධ ලෙඩ දුක් ප්‍රශ්න ගැටලු ඇති වෙන වෙලාවල් අපිට ජීවිතය පිළිබඳව කලකිරෙනවා. අපිට එහෙම ජීවිතය පිළිබඳව කලකිරුණාට පස්සේ අපි කරන්නේ මොකද්ද? අපි ඒ කරගෙන ගියපු සියලු වැඩ කටයුතු පැත්තකට දාලා පාඩුවේ ඉන්න උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් අපි පැත්තකටලා නිදා ගන්නවා. නමුත් සිද්ධාර්ථ කුමාරගේ ජීවිතය ගැන කලකිරුණාට පස්සේ උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී කියන ආර්ය පරිශ්‍රණය ආරම්භ කරනවා. උන්වහන්සේගේ රාම්‍යසුරාම්‍යසුබ කියන මාලිගා, ඒ වගේම රජකම, ඒ වගේම විශාල පරිවාර සේනාවක් සියල්ල අතහැරලා උන්වහන්සේ විශාල පරිශ්‍රණයක් ආරම්භ කරනවා. ඒක ආරම්භ කරන්නේ කම්මැලිකමින්, නිද්‍රාශීලී ස්වභාවයෙන් නෙමෙයි. ඊටමත් උද්‍යෝගිමත්. උන්වහන්සේ එවෙන උන්වහන්සේගේ ජීවිතය පවා කැප කරා. අපි අහලා තියෙන එක්තරා පුජ්‍යලයක් ගහක් යට වෙලා ඉන්නකොට ඇපල් ගෙඩියක් වැටුණා. ඒ වෙලාව ඔහුට ප්‍රශ්නයක් ඇති වුණාලු. ඇයි මේ ඇපල් ගෙඩිය බිමටම වැටුනේ? ඒ ප්‍රශ්නෙට ඔහු යම්කිසි පරිශ්‍රණයක් ආරම්භ කරනවා. ඒ පරිශ්‍රණයේ අවසාන ප්‍රතිඵලය තමයි ගුරුත්වාකර්ෂණය කියන න්‍යායක් එතුමා හොයාගත්තා. ඒ ඔහුගේ පරිශ්‍රණයේ ප්‍රතිඵලය. සිද්ධාර්ථරත් ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණා. කලකිරීමක් නෙමෙයි. ඔබ කතා කරන භාෂාවෙන් කලකිරීමක් වුණාට සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ භාෂාවෙන් ගත්තොත් ප්‍රශ්නයක්. ඇයි මිනිස්සු මැරෙන්නේ? ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි ඇතැම් පුජ්‍යලයෝ සියලු සම්පත්තීන් අතහැරලා වනගත වෙලා බවුන් වඩන්නේ? මහානදම් පුරන්නේ? ලෙඩවීම, වයසට යාම, මරණයටපත් වීම නවත්තන්න බැරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? උන්වහන්සේ පරිශ්‍රණය ආරම්භ කළා. මේ පරිශ්‍රණයේ අවසාන ප්‍රතිඵලය වුණේ මේ ලෝකෙට අයිති නොවන ආර්ය වූ සත්‍යයක් අවබෝධ කර ගැනීම. ඇත්තටම ආර්ය සත්‍ය කියලා කිව්වහම අපිට නම් ගොඩාක් අහලා පළපුරුදු අපි දන්න කියන දෙයක් වගේ තමයි හැඟෙන්නේ. අපි හැමෝටම ලොකුවටම වැරදිච්ච තැන තමයි මෙන්න මේක. සුජාතා විසින් පිළිගනු ලැබූ කිරිපිඩ බලපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඒ තලිය වතුරේ පා කරලා අදිෂ්ඨානයක් කරාලු. ඒ වෙලාවේ ඒ තලිය උඩුගම්බලා පාවුණා කියන එක තමයි අපි අහලා තියෙන්නේ. ඒට අනුව සිද්ධාර්ථ කුමාරයා තේරුම් ගත්තලු මම අවබෝධ කරගන්න ධර්මය පටිසෝතගාමි ධමයක් කියලා. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඇත්තටම මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ? ඇති වෙන සෑම දෙයක්ම යම් කාල සීමාවකදී විනාශ වෙලා, වෙනස් වෙලා යනවා කියන එක තමයි අනිත්‍යයි කියලා අපි දන්නේ. ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරලා බුද්ධත්වයටපත් වුණායින් පස්සේ අවබෝධ කරගත්ත දෙයක්ද? ඇති වෙන සෑම දෙයක්ම යම් කාල සීමාවකින් පස්සේ වෙනස් වෙලා විනාශ වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වත් නැතත් මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ඒ කාරණාව දන්නවා. ලෝකේ දුකයි කියලා එකක් තියෙනවලු. බුදුරජාණන් වහන්සේ දුක ආර්ය සත්‍යයක් විදිහට දේශනා කරාලු. මේ දුක කියලා කියන්නේ මොකද්ද? ඔබ දන්න විදිහට ඉපදෙන එක, වයසට යන එක, මරණයටපත් වෙන එක, ඒ වගේම කැමති දේවල් නොලැබෙන එක, අකමැති දේවල් ලැබෙන එක දුකයිලු. ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේගේ දේශනා කළත් නැතත් මේ දුක මිනිස්සු දන්නවා. ඉපදෙන එක දුක බව, වයසට යන එක දුක බව, මරණ එක දුක බව, අකමැති දේවල් ලැබෙන එක, කැමති දේවල් නොලැබෙන එක දුක බව මිනිස්සු දැනගෙන හිටියා. සත්‍ය වශයෙන්ම මේකේ ආර්ය ස්වභාවයක් තියෙනවද? අපිට මේක ලෝකේ ආගමික බෞද්ධ ආගමිකයන්ට වගේම අන්‍යාගමිකයන්ටත් තේරෙන දෙයක්. මේ කතා කරන අනිත්‍යතාවය, මේ කතා කරන දුක, මේ කතා කරන අනන්තතාවය, මේ ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය මෙහි ඇති පටිසෝතගාමී ස්වභාවය මොකක්ද? මෙහි ඇති ලෝකෝත්තර ස්වභාවය මොකක්ද? අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රයේදී දේශනා කරනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි පෙර නොඇසූ විරු දහමක් උන්වහන්සේ අවබෝධ කරගත්තා කියලා. අපි ඉතින් කියපු අනිත්‍යතාවයේ දුක්ඛතාවය සිද්ධාර්ථ කුමාරයා මීට පෙර අහලම තිබුණේ නැද්ද? එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණායින් පස්සේ අවබෝධ කරගත්ත දුක අනිත්‍යතාවයේ අනාත්ම ලක්ෂණය මේකද? උත්තරය නැහැ. අද වර්තමානයේ වෙද්දී ගිහි පැවිදි බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. මම එතනින් අදහස් කරන්නේ සියලු දෙනාම නෙමෙයි බොහෝ දෙනෙක්. මේ වෙසක් සමයේ විවිධ පින්කම්, විවිධ උත්සව සූදානම් කරනවා.
මම ඔබට ආරාධනා කරනවා. ඔය සියල්ල පසෙකට තියන්න. ඔබ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කවුද කියලා හොයන්න. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණායින් පස්සේ උන්වහන්සේ අවබෝධ කරගත් පටිසෝතගාමි දුක, අනිත්‍යතාවය, අනාත්ම ලක්ෂණය, මේ ලෝකයේ ලෝකයෙන් ඉතුරු වෙන ස්වභාවය මොකක්ද කියලා සොයා බලන්න. ඔබ ගිහියෙක් වෙන්න පුළුවන්. පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඔබ කවුරුන් වුණත් බෞද්ධයෙක් වෙන්න උත්සාහවත් වෙනවා නම් ඔබට නියත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර පටිසෝතගාමි දහම එහෙම නැත්නම් ලෝකෝත්තර දහම තේරුම් ගත යුතුමයි. මේ සඳහා ඔබට එකම එක මාර්ගයයි තියෙන්නේ. කල්යාණ මිත්‍රයෙක්. ඒ කියන්නේ මේ දහම දන්න, මේ දහම දැකපු පුජ්‍යලෙක් සොයාගන්න. බුදුරජාණන් වහන්සේ මිටකදී දේශනා කරනවා. ආනන්ද මේ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. ඒ කියන්නේ ඔබට මේ දහම, ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ නියත වශයෙන්ම කල්යාණ මිත්‍රයෙකු. ඒ කියන්නේ මේ දහම දන්න, දකින කෙනෙකු සොයාගත යුතුමයි. ඉන් මෙහා ඔබට මේ බුදුදහම ගෝචර වෙන්නේ නැහැ.